පුතේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවට වැස ලැබෙන ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. අපි ඒවට කියන වර්ෂාපන ඍතු කියලා. එකක් තමයි නිර්තදිග මෝසම, ඊට පස්සේ ඊසානදිග මෝසම, පළවෙනි අන්තර් මෝසම සහ දෙවෙනි අන්තර් මෝසම කියන එක. මෙතනදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට නිර්තදිග මෝසම කොහොමද ඇති වෙන්නේ? ඒ වගේම නිර්තදිග මෝසමෙන් කොහෙටද වහින්නේ? සහ ඒක ඇති වෙන්න බලපාන හේතු සාධක මොනවද කියන එක. හරි. ඉස්සරම බලා ගන්න. දැන් මේ තියෙන ලංකාව. මේ ලංකාවේ මේ පැත්තෙන් හුලං ඇවිල්ලා වියලි කලාපයට වහින්න පුළුවන්. අපි ඔකට කියනවා සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසම කියලා. ඊට පස්සේ මෙන්න මේ කලාපයෙන් හුලං ඇවිල්ලා වහිනවා වැස්සක්. මෙන්න මේකට තමයි අපි කියන්නේ නිර්ත දිග මෝසම කියලා. ලංකාවේ වහින ප්‍රධාන ක්‍රම දෙක ඕක. එකක් තමයි ඊසාන දිග මෝසම, අනික මොකක්ද? නිර්ත දිග මෝසම. එතකොට මම නිර්ත දිග මෝසම කොහොමද ඇති වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කරුණු කාරණා ටික පැහැදිලි කරලා දෙන්න. ඔයගොල්ලන්ට පුතා නිර්ත දිග මෝසම කරන්න කලින් පෘථුවිය කොහොමද සූර්යයා වටා යන්නේ සහ ඒ පීටීම් ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕන. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න තියෙනවා සූර්යයා. එතකොට පුතේ මෙන්න මේ සූර්යයා වටා පෘථුවිය මෙහෙම රවුමක් යනවා. ඔන්න ඔකට අපි කියනවා පෘථුවි පරිභ්‍රමණය කියලා. එහෙම පරිභ්‍රමණය වෙනකොට අවස්ථා හතරක මෙයාගේ පිහිටීම් හතරක් එනවා. ඒකෙන් එකක් තමයි මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තමයි නිර්තදිග මෝසම ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ජූනි මාසෙ වගේ වෙනකොට අපේ පෘථුවියේ සමකයට උඩින් කලාපයට තමයි සූර්යයා මුදුන් වෙන්නේ. ඒකට හේතුව තමයි පෘථුවියේ අංශක 23.5ක පොඩි ඇලයක ඉන්නේ. මේ ඇලෙත් එක්ක තමයි සාමාන්‍යයෙන් සූර්යයා වටා ගමන් කරන්නේ. ඉතින් එහෙම ගමන් කරද්දී normally සමකයට උඩින් තමයි ඉරෙන්න ඕන. නමුත් මෙන්න මේ කියන විශේෂයෙන්ම ජූනි මාසෙ වගේ වෙනකොට සූර්යයා මුදුන් වෙන්නේ උත්තරාර්ධ ගෝලයට. එතකොට දක්ෂිණාර්ධ ගෝලය සාමාන්‍ය ඉරේ විරුද්ධ පැත්තට වගේ හැරලා තියෙන්නේ. එතකොට මේ පැත්ත සාමාන්‍යයෙන් ටිකක් සීතලයි. එතකොට මේ පැත්ත වැඩිපුර රත් වෙනවා. ඒ නිසා මෙන්න මේ කලාපයේ අඩු පීඩනයක් ඇති වෙනවා. ඒ කියන්නේ රත් වෙන නිසා ඊට සාපේක්ෂව දකුණු පැත්ත පීඩනය වැඩි. ඒකට හේතුව තමයි මේ කලාපයට සාමාන්‍ය ඉරෙලි ලැබෙන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් ඒ නිසා මේ කලාපයේ සීත ඍතුව තමයි උදා වෙලා තියෙන්නේ. ඒතකොට සීතලයි කියලා කියන්නේ පීඩනය වැඩි වෙනවා. දැන් අහගන්න අපේ ලංකාව තියෙන්නේ සමකයට උඩින්. තව කාරණා දෙකක් දන්නවා. ජූනි මාසෙ වගේ වෙනකොට ඉර මුදුන් වෙන්නේ උතුරු පැත්තට. ඒ කියන්නේ කර්කටක නිවර්තනයේ ආසන්න කලාප වලට. දකුණු පැත්තට ඒ කියන්නේ මකර පැත්තට සීතලයි වැඩි පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ලංකාව තියෙන සමකයට උඩින්. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ වැඩි පීඩනය ඉඳන් මෙන්න මේ අඩුව හොයාගෙන වාතය ගලාගෙන යන්න හදනවා. හේතුව තමයි සාමාන්‍යයෙන් වාතය වැඩි තැන ඉඳන්, ඒ කියන්නේ පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට තමයි හුලඟ හවාගෙන යන්නේ. ඒතර මේ අවස්ථාවේදී මේ වැඩි පීඩනය ඉඳන් මේ විදිහට හුලඟ මේ අඩුව හොයාගෙන යන්න හදනවා. හැබැයි පුතා එහෙම යන්න බෑ. හේතුව තමයි පෘථුවියේ වේගයෙන් තමා වටා කැරකෙනවා. අපි ඔකට කියනවා භ්‍රමණය වෙනවායි කියලා. සූර්යයා වටා යනකට පරිභ්‍රමණය කිව්වා. මේකට මොකද්ද කියන්නේ? භ්‍රමණය. එහෙම භ්‍රමණය වෙනකොට මෙන්න මේ හමන හුලඟ දක්ෂිණාර්ධ ගෝලයේදී ගමන් මාර්ගෙන් හැරෙනවා වම් අත පැත්තට. මේකට අපි කියනවා අපක්‍රමණ බලය නැත්නම් කොරියොලිස් බලය කියලා. තමන්ගේ ගමන් මාර්ගෙන් වම් අත පැත්තට හැරෙනවා. සමගයේ පාස් කරත්ම ගමන් මාර්ගෙන් යලි දකුණට හැරෙනවා. ඔන්න ඔය විදිහට. එහෙම හැරලා තමයි මේ අඩුව හොයාගෙන යන්නේ. අන්න එතකොට පුතා මොකද වෙන්නේ? ලංකාව හරහා යන්නේ නිර්තදීන් හමන හුලඟක් විදියට. මේ පැත්තට ලංකාව ගන්නවා. දැන් මේ පැත්තෙන් සුළං ඇතුළු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕකට අපි කියනවා මොකද්ද? නිර්තදිග මෝසම කියලා. ඒතර ඕක මැයි ඉඳන් සැප්තැම්බර් දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ආසන්න කාලෙදී මේ හරිය තමයි පීඩනය අඩු වෙලා තියෙන්නේ. එතකොට මොකද? මෙන්න මේ හුලඟ මෙහෙම එනවා. එන්නේ ඉන්දියානු සාගරයේ තියෙන ජල වාෂ්ප ගොඩක් අරගෙන. මේ පැත්තේ ලොකු සාගර කලාපයක් තියෙන්නේ. එන ජල වාෂ්පත් අරන් එනවා. එනකොට ඇවිල්ලා මෙන්න මේ හරිය තියෙන මධ්‍යම කඳුකරයේදී ඒ බෑවුම් ඔස්සේ මේ හුලඟ උඩට යනවා. උඩට යාමත් එක්ක පතන ශීඝ්‍රතාවයට අනුව හුලඟ තියෙන ජල වාෂ්ප කූල් වෙලා මෙන්න මේ කලාපයට වහින්න පටන් ගන්නවා. ඔන්න ඔකට තමයි පුතේ අපි කියන්නේ සාමාන්‍ය මොකද්ද? නිර්තදිග මෝසම කියලා. ඒතකොට නිර්තදිග මෝසම සක්‍රිය වෙලා වහින කාලෙදී ලංකාවේ තියෙන මෙන්න මේ ගින් ගඟ, නිල්වලා ගඟ, කැලණි ගඟ වගේ ගංගා ද්‍රෝණි උතුරලා පිටාර ගලන්න පුළුවන්. ඒතකොට ලංකාවේ මේ කලාපයට ගම් වතුර වගේ උපද්‍රවයක් ඇති වෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරේ මේ පැත්තට තියෙන දිස්ත්‍රික්ක විශේෂයෙන්ම රත්නපුර, කෑගල්ල වගේ පැතිවලට නායාම වගේ අදමක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි පුතේ නිර්තදිග මෝසමේ ක්‍රියාවලිය. ඒතකොට ඒක ඇති වෙන්න ප්‍රධාන හේතු ටික මම පැහැදිලි කරා. අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු ඊසානදිග මෝසම සහ අන්තර් මෝසම ටික.